Kamu lagi. Kapuru settiya alugena manamalital patak garala iyala getat bedala pala getat bedala atak ganin yaluwe hal patak garala iyala getat bedala pahala getat bedala atak ganin yaluwe අක්කගේ අත ගියානේ. මෙයාලගේ අංක මතකයිද? ඔව් අංක මතකයි. ඔන්න ටීචර් උඩ දානවා. එක ක්‍රැප් එකක් දෙන්න. 3-4 දෙනෙක්ම දිනුවානේ. අපි දැන් අපොඩි රටා ගහමු. එක අපොඩියයි. දෙකක්. දෙක. ආයෙත් එකක් ගහමු. එක දෙක. ආයෙත් එකක් ගහමු. එකක් ගහමු. Ait, mal. Men? Eka deka tuna. දැන් ගහන්න 1 2 3. 1 2 3. 1 2 ගත්තික ලස්සනට මදි. පොඩි ඇදේට తీරගෙන තමයි ලස්සනට ඇඳුම ඇඳගෙන කිවිසුදු ඇඳුම මැදලා අඳගෙන තමයි ඉර පාටන්නේ. ටීචර් මට හරි ආදරේ. අනේ අද ඔයා ගොඩාක් සුවඳයි. එහෙම කියලා ටීචර් කියනවා. ඊට පස්සේ ටීචර් කියනවා අපි දැන් ඔන්න යාළුවොත් එක්ක සෙල්ලම් කරමු කියලා. ඊට පස්සේ මගේ යාළුවෝ ටිකත් එක්ක මම ආසාවෙන් සෙල්ලම් කරනවා. හැබැයි මම යාළුවන්ට රිදවන්නේ. යාළුවෝ තල්ලු කරලා දාන්නේ. මේ කාගේ අතද? ඔන්න එයා තමයි දිනලා තියෙන්නේ. ෂෙනෝගේ අත තමයි ඉතිරි උනේ. හරි පාත් එකක් දෙන්න හැමෝම. Yeah, very good. ඉතින් යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට අපි යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට දැන් ගිනි බෝලේ කියනවා කට්ටියම එකතු වෙලා අපි මත් අල්ලගෙන අපි ගිනි බෝලේ කියනවා. ඊට පස්සේ පෙර පාසලේ ඇරියම දැන් යාළුවොත් එක්ක මිසන්න ඒවා කියන ටීචර්ට වැඳලා අපි හේරියට එකතු වෙලා කට්ටිය එක්ක ගෙදර
ගෙදර ගිහිල්ලා ඊට පස්සේ අපි මේ ඇඳන් යන සූට් එක මොකද කරන්නේ කියලා ඔන්න දීපි මොකද කරන්නේ? ඊය ගමනම සූට් එක ගලවලා අල්ලලා තියෙනවා. පොස් රූම් එකට ගිහින් හොඳට ඇසෝද ගන්නවා සබන් ගාලා හොඳට ඇසෝද ගන්නවා. ගෙනියන බඩු සපත්තු දෙක ලස්සනට තියෙනවා. පොල් බෑග් එක ලස්සනට තියෙනවා. ඇඳුම් ගලවලා කිලට වෙනුම් කිලුම් දාන්නකට දානවා. මගේ පුතු හරි හපනා ආච්චිලා පොළවට යනවා පනම තුනක් යාදේ දෝ යට ටිකක් පුතා දාදේ යාලට ඔයගේ යාළුවෝ කවුද පස්සේ මගේ පුතු හපනා මගේ පුතු සිංගාරෝ ලොකු කොලයක් මේ වගේම නෙමෙයි කොළ පාට ලොකු කොලයක් අරගෙන එන්න. ඒක නාට එක ගන්න ගන්නේ. මෙන්න යන්නේ. එකයි ගන්නේ. ඔසින් දෙන්නේ ඔසින්. ඒක හරිය තියාගන්න. කොලේ දැම්ම තියන්න.
කවිරු. හරි. පුතාට ආදරේ දෙකක්. පුතාට ආදරේ දෙයක්. මගේ පුතු හරි හපනා හෙට පොළඹට යනවා පනම් තුනක් ලැබලා මටත් එකක් දෙනවා මගේ පුතු හපනා මගේ පුතු හරි හපනා හෙට පොළඹට යනවා මගේ පුතු හරි හපනා හෙට පොළඹට මගේ පුතු හරි හපනා හෙට පොළඹට යනවා පනම් තුනක් ලැබලා මටත් එකක් දෙනවා මගේ පුතු හපනා මගේ පුතු හරි හපනා හෙට පොළඹට කන්න ආස දේවල් ගෙනත් දෙන්න පුතාට. ඔයාලා ගෙදර ඉන්න සත්තු කවුද? මොන වගේ සත්තු කවද්ද? කවුරුද? ඌසෙක් ඉන්නවද ඔයාලා ගෙදර? මගේ පුතු හරි හපනා හෙට පොළඹට යනවා පනම් තුනක් ලැබලා
නයින් බබා ගෙදර කවුද ඉන්නේ? තුරුණු යනා මගේ පුතු හරි හපලා පුතාගේ සීය මොනවද කරන්නේ? පොළඹට පැල්ලේ යනවා. ඔයාට කන රස මාල් කියනවද? එහෙමද? ආච්චි කඩේ යනවා. මොනවද ගේන්නේ? ඇත්තේ. හා හා. වාත්තේ මොනවද කරන්නේ ඔයා? එහෙමයි. අර එක දවසක් මම දැක්ක මොනවද පුරේසුද කොයිද කඩනවා. එහෙමයි. ඒව ගහේ දැන් තියෙද තව? ඔයාලා ගෙදරට ඉන්න සත්තු කවුද? මේ පැත්ත හැරෙන්න. කවුද ඉන්නේ සත්තු? ඔයාලා ගෙදරට ඉන්න සත්තු. හා ටිකු ඉන්නවා. තව කවුද ඉන්නේ? බල්ලෝ එනවා. තව? පූසෝ එනවද? පූසොත් එනවා. හරි. පුතාගේ යාළුවා කවුද? පෙර පාසලේ ඉන්න හොඳම යාළුවා. මගේ පුතු හරි කවි ජයි. ගෙදර කවුද ඉන්නේ? පොළඹට ලොකු මාමයි. පනම තුනක් අක්කයි. පොඩි මාමයි. ලොකු මාමයි හරි. මගේ පුතු හපලා බැඳලා. බැඳ යනවා. මොකද? ආගේ බොල්ල ගේනවා. කිරියකට දානවා. මොනවයි? මුදවනවද කිරි? මුහුන් දානවනේ. ඔයාලා ගෙදරට එන්නේ කවුද? නෑ දැව කවුද එන්නේ? විතර වෙන්නේ කවුද ඔයාලා? තාත්තා මොනවද? සවකනවද? මාළු. ඈ? එහෙමද? හරි. ඔයාලා ගෙදරට එන සත්තු කවුද? හරි හපලා කුරුල්ලෝ එනවා පුතාලා ගෙදරට. තව කවුද? පනම ඔයාලා ගෙදර හදනවද? මගේ පුතු හරි හිට පොළඹට මගේ පුතු හරි හිට පොළඹට යනවා